සුදා නෝරාව ඔය වැඩේ නවත්තලා පොඩ්ඩක් මෙහාට එන්න. ඇයි නෝරාව? හරි හරි එන්නකෝ. ආවහම කියන්න. හොඳට අත හොදගෙන එන්න. අත? ඔව් ඔව් අත තමයි. ඇයි නෝරාව? මෙතනින් ඉඳගන්න. ඉඳගන්න ඉතින්. ඇයි නෝරාව? මේක කන්න. දැන් මේක කන්නද කතා කරේ? ඔයා දැන් වේල් ගානකින් කාලා නැහැ. ඕක කන්න. ප්ලේන් ටිපි විඳලා හරියන්නේ නැහනේ. නෑ නෝරාව. මට වදකින්නේ නෑ. බොරු කියන්න එපා. ප්ලීස් මේ කෑම එක කන්න. මේ ගෙදරට හැම දෙයක්ම ගේන්නේ මම. කුමාරි උයනවට මං යට සල්ලිත් ගෙවනවා. ඒ නිසා මේ කෑම එකේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ මට. ඔයා මේක කන්න. මමයි ඔයාට මේ කෑම එක දෙන්නේ. මට එපා නෝරාව. සුදා මං කියන දේ අහන්න. ඔයා කන්නේ නැත්තම් මම කන්නෙත් නෑ. මම බඩගින්නේ හිටියට කමක් නැත්තම් ඔයා නොකෑවත් කමක් නෑ. මං කැමති නෑ නෝරාව මුන්ගෙන් කතන්දර අහන්න. මං දන්නවා අරු කන්න නොදී මොකද කරන්න හදන්නේ කියලා. ඔය ඉතින් ඌ දන්නේ මේ මස්සුදා කියන මස්සුදා කන්න නොදී පාලනය කරන්න බෑ කියලා. කවුරු ගැනද ඔයා ඔය කියන්නේ? සිරිමේවන් ගැනද? මගේ වැඩේ ඉවර නෑ මං එක ඉවරක් කරලා එන්න. මේක කාලේ යන්න කිව්වහම නෝරාම කන්නකෝ. මට බඩගිනි වුණොත් මම මොනාරි තම්බ කන්න. මුංගේ බකපොල්ල කෑවේ නෑ කියලා මම මැරෙන්නේ නෑ.